සුනිල්, දැන් මට ඔබෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඔබේ නව නිර්මාණ කාර්යය පිළිබඳ. ඇත්ත වශයෙන්ම මේ තරුණයෝ දෙන්නෙක් මාව හොයාගෙන ආවා. මේ ගීතය ලිව්වේ රජී වෙල්ගම. මේ සංගීතය නිර්මාණය කළේ ඒ තරුණ සංගීත නිර්මාණකරුවෙක් දර්ශන රුවන් දිසානායක. මේ වැඩිපුර නාලිකාව වලින් ඇහෙන්නේ නැතුවට මේ ගීතය හරි ජනප්‍රිය බවක් මට මේ මෑතකදී ඉඳලා හරියට දැනගන්න ලැබුණා. ඉතින් ඒකයි මේ ප්‍රසංගයට මේ ගීතය අපි ඇතුළත් කරේ. අනිත් එක අර මගෙන් අහන ප්‍රශ්නෙට උත්තරේ මේකේ තියෙනවා. මොකද තරුණ නිර්මාණකරුවන් සමග අපි ඇයි නිර්මාණකරණයේ යෙදෙන්නේ නැත්තේ කියන ප්‍රශ්නේ. ඉතින් ඒක ඇත්ත වශයෙන්ම ප්‍රවීණයන් වශයෙන් අපි මේ එහෙම නොවිය යුතුයි. ඉතින් ඒකට හොඳ කදිම නිදසුනක් කියලා කිව්වේ ඒකයි මේ ගීතේ. රවි. ඔව්. හොඳයි මම එහෙනම් කියන්නම් මේ තරම් සියු මැලිද කළු ගල් හිතන්නටවත් බැරි නිසා මම ගියා අවුකන බුදුන්ටත් දැස් දුන් මිනිසා සොයා. කලා වැව ළඟ ඉලුක් හෙවනක මැටි පිලක පැදුරක් කියලා රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළ දිහා. සියු බැලිද කළුගල් හිතන්නටවත් බැරි නිසා මම ගියා අවුකන බුදුන්ට දැස් දුන් මිනිසා සොයා. දැස් දුන් මිනිසා සොයා. කලාරැවලන ඉලුක් හෙවනක මැටි පිලක පැදුරක් එලා රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළ දිහා. මැරෙන ඉපදෙන රළ දිහා. ඉසුරු මුනියේ නුඹ තනූ පෙම්බරිය කොතැනද කියා. මා ඇසූ විට ඉවෙපුරා තවම තනිකඩ යැයි කියා. තවම තනිකඩ යැයි කියා. මේ තරම් සියු බැලිද කළුගල් හිතන්නටවත් බැරි නිසා. මම ගියා අවුකන බුදුන්ට
දැස්මුම් මිනිසා සොයා දැස්මුම් මිනිසා සොයා දැස්මුම් මිනිසා සොයා දැස්මුම් මිනිසා